මගේ දුවට මාස 10දී එයා මුල්ම වචනයට කිව්වේ අම්මා නෙමෙයි ඩිනෙල්. මගේ නම දසුන්. මං ඩිනෙල් කෙනෙක් දන්නෙත් නෑ. මං වයිෆ් කෙන් ඇහුවා එයා දන්න ඩිනෙල් කෙනෙක් ඉන්නවද කියලා. එයා නෑ කිව්වා. බබාලා ඔහොම තමයි ගණන් ගන්න එපා කිව්වා. ඒ දවස් දෙකකට පස්සේ දුව කුස්සියේ ඉති මං කෑම හදද්දි ආයෙත් ඩිනෙල් කිව්වා. මගේ අතින් හැන්දත් බිම වැටුණා. කොහින්ද මේකේ ඩිනෙල් ඉගෙන ගත්තේ? වයිෆ් ෂේප් කළත් මගේ හිතට මාර අවුල්. එදා රෑමම් වයිෆ්ගේ සෝෂල් මීඩියා පීරුවක් දිනෙල් කියලා එකෙක් හිටියේ නෑ. පවුලේ අයවත් හෙව්වා නෑ. මං හිතුවා මට පිස්සු කියලා. ඒත් ඊට පස්සේ දුව ඩිනෙල් කියන එක වැඩි කළා. කද්දි නාද්දි හැම තිස්සෙම මට ඇඟිල්ල දික් කර කර ඩිනෙල් කිව්වා. වෙන මොකුත් නෑ. මට යකා නැග්ගා. මං ගියා වයිෆ්ගේ ඔෆිස් එකට. රිසෙප්ෂන් එකෙන් ඇහුවා ඩිනෙල් කෙනෙක් ඉන්නවද? ඔව් අකවුන්ටිං වල. ඇයි? නෑ නිකන්. මං එළියට ආවේ පට්ට බයකින්. අත් දෙකත් වේවුලනවා. මං ගෙදර ගිහින් පොඩි CCTV එකක් ඕඩර් කළා. මට හිතුනේ මං පිස්සෙක් කියලා. ඒත් ආයෙත් දුව මා දිහා බලන් ඩිනෙල් කිව්වම මං හොරෙන් කැමරාව හයි කරලා ෆෝන් එකට කනෙක්ට් කළා. පහුවද මං වැඩට ගියාම කන වෙලාවේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා. මං කැමරා ඇප් එක ඇරලා බැලුවම මගේ වයිෆ් දුවත් වඩාගෙන ගෙදර එනවා. එයාගේ පස්සේ මං කවදාවත් දැකපු නැති එකෙක්. දුව උට ඇඟිල්ල දික් කර කර ඩිනෙල් කියනවා. මාව ගල්ලුණා. ඔෆිස් එකේ එක පට්ට සීන් එකක්. මගේ මාස 10 දුව තමයි ඒකිව මාට්ටු කරලා දුන්නේ.